ශාවේදී ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ලෝකේ වෙනස් කරපු පරීක්ෂණයේදී ලෝකේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ඇයි? මොකක්ද ඒකේ අවසාන ඵලය? ටෙලිපොටේෂන්. quantum entanglement, quantum tunneling, Schrödinger's cat ආතල්ම කතන්දරයක් තමයි. හරි. භෞතික අංශුවක්ද තරංගයක්ද යන්න රඳා පවතින්නේ නිරීක්ෂකයා මතයි. අනිත් එක එක දේවල් ගැන හොයන්න මේ දවස්වල එක එක විශේෂයෙන්ම ක්වොන්ටම් ෆිසික්ස් පැත්තේ එහෙම මාර ලස්සන මාතෘකා තියෙනවා. අපිට ක්වොන්ටම් ෆිසික්ස් වලට එක පාඩමක් තියෙනවා. අන්තිමටම. හරි. මාර දේවල් තියෙනවා. ඒ කියන්නේ තාමත් ලෝකේ අවසාන වශයෙන් හොයාගෙන නැති නමුත් තියෙන දේවල් තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් එහෙම පටන් ගන්නේ මූලික સિદ્ધාන්ත විදිහට ඔය වේව් පාටිකල් ඩුවලිටි අංශු තරංග ද්වෛතය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝනයක් කිව්වහම ඒක අංශුවක් කියලායි අපි දකින්නේ නේ. අංශුවක් භෞතික දෙයක් ස්කන්ධයක් තියෙනවා. භෞතික දෙයක් වැලි කැටයක් වගේ. ඒ වුණාට පසු කාලීනව හොයාගන්නවා මේක අංශුවක් වුණාට මේක තරංගමය ලක්ෂණත් පෙන්වනවා කියලා. ඔයාලා කෙමිස්ට්‍රි වලදී මුල් පාඩම් වලදී ඉගෙන ගන්නවා ඉලෙක්ට්‍රෝන විසින් තරංගමය ලක්ෂණත් පෙන්වයි කියලා. අංශුවක් විතරක් නෙමෙයි. තරංගමය ලක්ෂණ කියලා මොනවද? තරංග පෙන්වන ලක්ෂණ මොනවද? ඔයාලා ඔලෙවල් කාලේ දන්න විදිහට තරංග මොනවද? වර්තනය වෙන්න පුළුවන්. පරාවර්තනය වෙන්න පුළුවන් නේද? තරංග වලට පුළුවන් නේද වර්තනය වෙන්න පරාවර්තනය වෙන්න? ඒ වගේ තරංග පෙන්වන ලක්ෂණ ඉලෙක්ට්‍රෝන පෙන්වනවා කියලා හොයාගන්නවා. ඒක හොයාගන්නේ ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියන එකේ. ද්විත්ව සිදුරු පරීක්ෂාව කියන එකේ. ඒක ලෝක වෙනස් කරන පරීක්ෂණයක්. ඉලෙක්ට්‍රෝන තරංග වගේ හැසිරෙනවා. මට කියන්න මෙහෙම ඔයා වතුර භාජනයක රැල්ලක් ඇති කරොත් ඒ රැල්ල මෙහෙම යනවා කියලා දැකලා තියෙනවනේ. රැල්ල කොහොම යනවා. නේද? මුහුදු රැල්ලක් වගේ එකක් මෙහෙම සිදුරකින් යද්දි රැල්ලක් කියන්නේ තරංගයක්නේ. මෙහෙම එන රැල්ලක් තියෙනවා කියන්නේ මෙහෙම එන රැල්ලක් තියෙනවා. මෙහෙම සිදුරකින් යද්දි මේ රැල්ල මෙහෙම නැවිලා යනවා. ඔයාලා දැකලා තියෙනවද මේ වගේ දේවල්? රැල්ල කොහොම නැවිලා යනවා. රැල්ල කොහොම මෙහෙම එන රැල්ල මේ උඩින් පේන විදිය, අහසින් පේන විදිය ගත්තොත් මේ වගේ බාධකයක් කරා ඔය කලපුවක් කරා මේවා තියෙද්දි කොට මේවා තියෙද්දි මෙහෙම නැවිලා යනවා. මේකට කියන තරංග විවර්තනය කියලා. ඒ විවර්තන රටා කියනවා පෙන්වන්නේ තරංග විසින් විතරයි. එතකොට ඔය වේව් පාටිකල් ඩුවලිටි නැත්නම් අංශු තරංග ද්වෛතය කියන එකේදී පැහැදිලි කරන්නේ ඉලෙක්ට්‍රෝන භෞතික දෙයක් වුණාට ඒක තරංගයක් වගේ හැසිරෙනවා කියලා. හරිද? ඒ කියන්නේ දැන් හිතන්න ඉලෙක්ට්‍රෝන භෞතික දෙයක් වුණා නම් මේ විදිහට සිදුරක් තියලා මෙහෙම ඉලෙක්ට්‍රෝන ගොඩාක් එව්වොත් අධික වේගෙන් ඉලෙක්ට්‍රෝන ගොඩාක් එව්වොත් මේ සිදුරෙන් පස්සේ ඉලෙක්ට්‍රෝන යන්නේ මෙතනින් පොඩි බිත්තියක් තියලා ගත්තොත් එහෙම මේ සිදුරෙන් පස්සේ මේ ඉලෙක්ට්‍රෝන වදින්න ඕනේ මෙතන විතරයි. මෙහෙම සිදුරක් තියෙනවා මෙහෙම ටෙනිස් බෝල ගොඩාක් වෙනවා කියන්නකො මේ ටෙනිස් බෝල මේ සිදුරෙන් මේ සිදුරෙන් පාස් වෙන ඒවා විතරක් නේ ඉස්සරහට යන්නේ. එහෙනම් මේකෙන් පස්සේ මේ මෙන්න මේ හරිය විතරයි ටෙනිස් බෝල වදින්න පුළුවන්. මෙහෙම සිදුරක් තියෙනවා සිදුරට එහා පැත්තෙන් මෙහෙම බිත්තියක් තියෙනවා අපි දිගටම ටෙනිස් බෝල විසික් කරනවා මෙහෙන්. ඒ යන ටෙනිස් බෝල මෙතන විතරනේ වදින්න පුළුවන් මෙහෙ වදින්න බෑනේ. අයි මෙතන බාධාවක් එකක් තියෙන හින්දා. එතකොට ඉලෙක්ට්‍රෝන කියන්නේ ටෙනිස් බෝල වගේ අංශුමය જાතියක් නම් මේ ඉලෙක්ට්‍රෝන වදින්න ඕනේ මෙතන විතරයි. හැබැයි ඒගොල්ලෝ ද්විත්ව සිදුරු පරීක්ෂාවේදී ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක ලෝකේ වෙනස් කරපු පරීක්ෂණයේදී ඒගොල්ලෝ හොයාගන්නවා මේ විදිහට ඉලෙක්ට්‍රෝන මෙහෙත් වදිනවා මෙහෙත් වදිනවා මෙහෙත් වදිනවා මෙහෙත් වදිනවා කියලා. හරියට නිකන් විවර්තන රටාවක් පෙන්නනවා. මෙහෙම විවර්තනය වෙලා ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා මෙහෙට යනවා කියලා. විවර්තන රටාවක් පෙන්නනවා කියලා. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියන්නේ මේ වගේ සිදුරු දෙකක් හරහා තමයි මේක කරන්නේ. එතකොට මෙතනනුත් නැවත විවර්තන රටාවක් පෙන්නනවා. ආයෙත් ඔහොම ඊට පස්සේ විවර්තනය වෙලා මෙන්න මේ විවර්තනය වෙලා දැන් තරංග දෙකක් එකට මිශ්‍ර වෙනවා කියන අදිස්ථාපන වෙනවා කියලා. තරංග අදිස්ථාපන රටාවලුත් මෙතන පෙන්නනවා. එතකොට මොකද්ද අවසාන දේ? ඉලෙක්ට්‍රෝන විසින් තරංගමේ ලක්ෂණ පෙන්වයි. ලෝකේ ලොකු ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. ඇයි? ටෙලිෆෝන් සිග්නල් ටෙලිෆෝන් ටවර් එකේ ඉඳන් ෆෝන් එකට එන්නේ සිග්නල් විදියට. අපි මේ YouTube එකේ වීඩියෝ එකක් ප්ලේ කරනවා නම්
සිග්නල් විදිහට තමයි මේ වීඩියෝ එක තියෙන සර්වර් එකේ ඉඳන් මෙතෙන්ට මේ දේවල් සියල්ල ගමන් කරන්නේ තරංග විදිහට. සිග්නල් විදිහට. ටෙලිෆෝන් කෝල් එකක් කෙනකොට ඇහෙන සද්දය ඇහෙන්නේ සිග්නල් විදිහට. ඒ නිසා අපිට සිග්නල් තරංග කියන එක ලෝකේ පුරාවටම ප්‍රචාරණය කරන එක සරල දෙයක්. ඔයාලට දැන් WhatsApp message එකක් දාලා මේ වෙලාවේ ඇමරිකාවේ ඉන්න මිනිස්සෙට උනත් ෆොටෝ එකක් ටක් ගාලා එවන්න පුළුවන්. තප්පරයයි. මිලි තප්පරයයි. ඔයා යවන ෆොටෝ එක අතෙන්ට යනවා සිග්නල් වලින්, තරංග වලින්. භෞතික දෙයකුත් සිග්නල් එකක් නම් ලෝකෙ තියෙන ප්‍රශ්න ගොඩක් දේවල් ඉවරයි නේද? ඉලෙක්ට්‍රෝනය කියන්නේ භෞතික ස්කන්ධයක් තියෙන දෙයක්. ඒක තරංගයක් වුණොත් මොකක්ද ඒකේ අවසාන ඵලය? ටෙලිපොටේෂන්. මනුස්සයා කියන්නේ භෞතික දෙයක්නේ. ස්කන්ධයක් තියෙන කෙනෙක්නේ. ඉතින් මේ ස්කන්ධයක් තියෙන ඉලෙක්ට්‍රෝනය තරංග විදිහට පරිවර්තනය කරලා තරංග විදිහට යවන්න පුළුවන් නම් මනුස්සයා කියන භෞතික දේ තරංගයක් බවට පරිවර්තනය කරලා තප්පරෙන් තරංගය වෙන කොහෙට හරි යවලා ආයෙත් භෞතික දෙයක් බවට පත් කරලා මිනිස්සෙක් වල හදලා ගන්න පුළුවන්. එහෙනම් ඇමරිකාවට ප්ලේන් එකේ යන්න ඕනේ නැහැ. WhatsApp කරනවා ඔයාව ඇමරිකාවට. හරි. ඔයාව මැසේජ් දානවා ඇමරිකාවට. ඔයා සිග්නල් එකක් විදිහට යනවා. ගිහිල්ලා එතනින් ඒක ආයි ඩිකෝඩ් කරලා මොනවා හරි කරලා ආයි මිනිස්සෙක් බවට පරිවර්තනය කරලා ගන්න. ඒ තාක්ෂණය තමයි මෙතනින් පටන් ගන්න. ක්වොන්ටම් ෆිසික්ස්. එතනින් පටන් ගන්න. ඒක එක පාර්ට් එකක් විතරයි. තව ගොඩාක් පාරවල් තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ මේක විතරක් නෙමෙයි. මේක තමයි පටන් ගත්ත දැන. එතකොට ටෙලිපොරේෂන් ඒ කියන්නේ එක තැනක ඉඳන් තව තැනකට භෞතික වස්තුවක් යැවීම කියන එකට ආරම්භයක්. ඒක විතරක් නෙමෙයි මේක ලොකු මාතෘකාවක්. මම කියන්නේ එක දෙයක් විතරයි එහෙම. ඒවා පටන් ගන්න මෙතනින්. ඉතින් මේක හරිම গুপ্ত ලොකු ෆීල්ඩ් එකක් ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. ඉලෙක්ට්‍රෝන මේකේ තියෙනවා මේක ප්‍රධාන කාණ්ඩ කීපයකට බෙදෙනවා මේ තියරිස් මෙතනින් පස්සේ ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට්, ක්වොන්ටම් ටනලින් එහෙම තියෙනවා. ස්ට්‍රිං තියරි එහෙම තියෙනවා. ඉතින් ඒවා ඇතුලේ කියවෙන එක අමුතු කතන්දරයක් ගත්තොත් ෂෝඩින්ගර්ස් කැට් ආතල්ම කතන්දරයක් තමයි. හරිද? මම කියන්නම් ඉස්සරහට. පූසෙක් ගැන කියන්න තියෙන්නේ ෂෝඩින්ගර්ස් කැට්. එතකොට මේ ඒ තියෙන තියරිස් ගත්තාම මේ ඒවැ තියෙන එකක් තමයි ඉලෙක්ට්‍රෝනය විසින් මේවා හොයලා බලන්නයි මම මේ කියන්නේ. මම දෙන්නේ වාට ආරම්භයක්. මම දෙන්නේ ආරම්භයක්. සයන්ස් කරන ළමයින්ට මම දෙනවා ආරම්භයක්. මාතෘකා ටිකක් කියලා මෙන්න මෙහෙමයි මේක පටන් ගන්න කියලා. ක්වොන්ටම් ටනලින්, ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට්, ක්වොන්ටම් ෆිසික්ස්. මේ ඉලෙක්ට්‍රෝන ඊට පස්සේ පසු කාලේ නමයිත් හොයාගන්නවා මේ ඉලෙක්ට්‍රෝනයේ තරංගයක්ද යම් මොහොතකදී ඉලෙක්ට්‍රෝනයේ තරංගයක්ද භෞතික අංශුවක්ද යන්න මෙන්න භයානකම දේ භෞතික අංශුවක්ද තරංගයක්ද යන්න රඳා පවතින්නේ නිරීක්ෂකයා මතයි. නිරීක්ෂණය කරන කෙනා මත මේක ඉලෙක්ට්‍රෝනයේ භෞතික අංශුවක්ද තරංගයක්ද කියන එක වෙනස් වෙනවා. නිරීක්ෂකයා මත. අපි මේක දිහා බලන් ඉන්නකොට මේක සමහර විට ඉලෙක්ට්‍රෝනයක්. අහක බැලුවහම මේක තරංගයක්ලු. මාරම පිස්සු හැදක්. බැලුවාම ඉලෙක්ට්‍රෝනයක්. කවුරු හරි පුද්ගලෙක් විසින් නිරීක්ෂණය කරන්නේ නම් මේක තරංගයක් වෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් වෙනවලු. නිරීක්ෂණය නොකරන්නේ නම් තරංගයක් වෙනවලු. මේ විදිහට දෙපැත්තටම. පුද්ගලයා නිරීක්ෂණය කරන විදිහ අනුව ඉලෙක්ට්‍රෝනේ පවතින ස්ටේට් එක වෙනස් වෙනවා. ඒ වගේ ලොකු මාතෘකා මේවට ඔයාලට ඇක්සස් එක දෙනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා මෙහි ලංකාවේ හොඳ රිසල්ට් එකක් දාලා සමහර ලාට ඔයාලට කෙලින්ම ඇප්ලයි කරන්නත් පුළුවන් වුණා. එහෙම කරන කට්ටියක් ඉන්නවා. ඊටාම හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මොත් එහෙම කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මගේ තත්ත්වය. මෙන්න මම වැඩ කරලා මේක පෙන්නලා තියෙනවා. මාව ඩිරෙක්ට්ලි ගන්න යුනිවර්සිටි එකට ලංකාව රජයෙන් ෆන්ඩ් කරනවානේ. ප්‍රශ්නයක් නැහැ. ලංකාව රජයෙන් ෆන්ඩ් කරනවා මේකට. හරි? පොඩි හීන තියාගන්න එපා. හරි? ලොකුම හීනේ කාර් එකක් ගන්න වගේ ගොන් වෙන්න එපා. ඔයාගේ ජීවිතේ එකම හීනය මොකද්ද වාහනයක් ගැනීමයි. එච්චර පොඩි ජීවිතයක් වෙන්න ඕනේ නෑනේ. ඔයා අනිවාර්ය වාහනයක් ගන්න ඕනේ. අන්තිමට ඔක්කොම තියලා බස් එකේ යනවා නම් එහෙම වැඩකුත් නෑනේ. වාහන ගන්න ඕනේ. ගෙවල් හදන්න ඕනේ. ඒක හරි. ඒක අත්‍යවශ්‍ය අංක 1. හැබැයි එතන නෙමෙයි ඉවර වෙන්න ඕනේ මේක. හරි?